අම්මා කොහේ ඉඳලාද ආවේ? බඩල්ගම ඉඳලා. බඩල්ගම. මෙහෙට ආවේ ඇයි? ජීව බල වෙද මෙතුරට ආවේ ඇයි? අපේ පැත්තේ එක්කෙනෙක් බෙහෙත් අරන් ගිහලා එයාට ගොඩක් දුරට අඩුයි. මොකද එයාට තිබුණේ? ඒත් කැන්සර් එක. ඊට ඒ තමයි හොඳයි යන්නේ කියන එක තමයි මාත් ආවේ. කොහෙද? බඩල්ගම. බඩල්ගම. ඔයාට මොකද තිබුණේ? මටත් කැන්සර් එකක් තමයි. කොහෙද තියෙන්නේ? හැල්ල ළඟ. මොකද ඊට පස්සේ දැන් ඊට ගල්ලා තියෙන්නේ? ස්පිරිතාලේ ඉතින් 4-5 පාරක් කැපුවා. ඔව්. ඊට පස්සේ අන්තිමට කිව්වා ඉතින් දැන් දෙන්න මට බෙහෙත් එකක් නැහැ කියලා. ආයි බෙහෙත් නැහැ කිව්වා. නැහැ කිව්වා. දෙන්න තියෙනවා ඔක්කොම දීලා තියෙන්නේ කිව්වා. ඉතින් මේක තමයි මම ඉතින් ඔබතුමා ළඟ. ඊට පස්සේ මොකද කරේ? ආය යන්න දනන්නේ. යන්න දනන්නේ. තව අපේ ඉන්න දේශීය වෛද්‍යවරු ඒගොල්ලෝ ගාවට ගියේ නැද්ද කවුරුත් ගාවට? ගොඩක් අපේ නංගියම කිව්වේ ෆෝන් එකෙන් බලලා ඔබතුමා බෙහෙත් කරනවා ගෙතෙන්ට යන් කියලා. ඊට පස්සේ තමයි ඉතින් මං ආවේ. ලෙඩ්ඩු හොඳ වෙච්ච ලෙඩ්ඩු කියපු හින්දා ආවා. ඔව්. විශ්වාසයෙන් ආවා. දැන් ඒ විශ්වාසය රැකුණාද? රැකුණා. දැන් ඔයා බෙහෙත් වාර එකයිනේ ගත්තේ නේ. 2026 5/17 චතුරිකා දීපාන් බඩල්. ඒ පළවෙනි බෙහෙත් වාරෙන් ඔයාට දැනෙච්ච දේවල් ටික කියන්නම්ම. මානසික ගතිය ගොඩක් අඩු වුණා. කැක්කුම් අනම්මනම් තියෙනවත් ඔක්කොම අඩු වුණා ඉතින්. දවස් 16යි අපි බෙහෙත් දීවේ නේද තව? 5/17 අද ඇවිල්ලා 5/31. හරි. එතකොට ඒ ආය මොනවද අඩු වුනේ? කැක්කුම් වේදනාව ගොඩක් අඩුයි. කොහෙද කැක්කුම තිබුණේ? කමේ අතපය කැක්කුම් තිබ්බා. හුස්ම ගන්න බැරි හති ගතිය වගේ තිබුණා. හති ගතිය ටිකක් අඩු වුණා. ඔව්. කටහඬ ටිකක් වෙනද? කටහඬ හරි ගියා. ඔව් කටහඬ නැතුව නේ තිබ්බේ. දායදි සෑහෙන මට්ටමක. මානසික ගතියනේ කතා කරේ. කටහඬ හරි ගියා. හරි ගියා. ඔව්. එතකොට මේ දවස් 16 බෙහෙත් වාරය තුල ඔයාට දැනෙච්ච සහනියත් එක්ක ජීව බල වෙදමෙදුර ගැන මොනවද ඔයාට ලෙඩ්ඩුන්ට කියන්න තියෙන්නේ? ඔයාට දැනෙච්ච සුවය කියන්නේ? මුති ලෙඩුන්ට කියන්න තියෙන ඇවිල්ලා බෙහෙත් ගන්න හොඳ වෙනවා ඉතින් ඒක. ඒකද තවත් ලෙඩෙකුට මේක පණිවිඩයක්. මොකද මම කියන්නේ ඔයානේ කියන්න ඕනේ. ඒකට ඔයා හොඳ වෙච්ච එක ඔයාගේ තියෙන යුතුයකම තමයි මම හොඳ වුණා බැරි ලෙඩ්ඩු. අපි කියන්නේ අපි ගාවටම ලෙඩ්ඩු වෙන්න කියන්නේ කාට ගාවට උනත් යන්න ගිහිල්ලා ඒ කවුරුත් කරගන්න බැරි අසරණ කට්ටිය ඉන්නේ. ආන් ඒගොල්ලොන්ට තමයි මම එන්න කියන්නේ. එතකොට වෙන කරන්න දෙයක් නැහැනේ. ඒ නිසා එහෙම ඒ අසරණ ලෙඩ්ඩු මෙතෙන්ට එන එක තව දුරටත් අසරණ වෙනවද නැත්නම් සරණක් වෙනවද? සරණක් වෙනවා ඉතින්. සරණක් වෙනවා. ඔව්. හොඳයි. එහෙනම් තව මොනවද තව කියන්න තියෙන? දැන් ඔයා එද්දි දැන් ගොඩක් වෙලා හිටියා දැන් ඇවිල්ලාත්. තව ඔය ලෙඩුත් එක්ක කතා කරාද ඒගොල්ලොත් එක්ක? එහෙම කතා කරේ නෑ. ඉතින් අලුත් දෙන්නෙක් ඇවිල්ලා හිටියේ. ඒ දෙන්න එක්ක තමයි ඉතින් කතා කරේ. ඔයාට හොඳයි කියලා කිව්වද ඒගොල්ලෝ? ඔව්. තව දැන් ගෙදර කට්ටිය දැන් සතුටින් ඉන්නවද ඔයාට හොඳ නිසා? ඔව් එහෙම. නෑ ඉතින්. බෙහෙත් ටික හරියට කරාද? ඔව්. කරා. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි සුවපත් වේවා ඈ. තෙරුවන් සරණයි. හොඳයි. හරි ඉතින් මේ අම්මට මේ තිබුණු තත්ත්වේ සෑහෙන දුරට තිබුණු තත්ත්වයක්. ඉතින් මේ දවස් 16ක් තුළ ඇතිවෙච්ච වෙනස්කම්. ඉතින් අපි මේ යම් කෙනෙකුට මෙහෙම කියන්නේ අපිට ලෙඩ්ඩු ගෙන්න ගන්න උවමනාවකට නෙමෙයි. ඒ කියන්නේ ලෙඩෙකුට මේ වගේ අසරණ රෝගීන්ට වෙන යන්න තැනක් නැහැ. කරන්න කවුරුත් බාරගත්තු කට්ටිය සමහරලාට ලෙඩේට කරගන්න දෙයක් නැතුව අසරණ වෙච්ච තත්ත්ව තියෙනවා. ඒ නිසා කරන්න ඕන වෛද්‍යවරයෙක් ගාවට යන්න මට ප්‍රශ්නයක් නැහැ. බැරිම වුණොත් කවුරු හරි මේ එල්ලෙන්න මොනවා හරි මේ අර පඬරෙලි හරි එල්ලෙනවා කියන්නේ ඒ වගේ කරන්නම දෙයක් නැති අසරණ රෝගීන් ඉන්නවා නම් ඇවිල්ලා හොඳ කරගන්න. ඉතින් දුක් විඳින්න ඕනේ, අපරාධ දුක් විඳින්න ඕනේ. වෛද්‍ය ශාස්ත්‍රයේ අපි මෙහෙම දෙයක් කියනවා කියන්නේ දුක් විඳින ලෙඩුන්ට පිටිබහලක් වෙන්න. එන දරුවන් සන්නයි සුවපත් වේවා, දීර්ඝායුෂ ලැබේවා. තව අවුරුදු කීයද දැන් කීයද වයස? 46. 46යි. අම්මෝ තව ගොඩක් කලින් ඉන්නවා. සුවපත් වේවා.